තියා කියන්නේ දන් දෙනවා. තියාගේ සඵල වෙන්නේ එහෙමයි. එක දෙයක් දුරු කරලා. තියාග කියන්නේ දෙනවනේ දන් දෙනවනේ. ඒක තියාග සම්පatti වෙන්නේ තව දෙයක් දුරු වෙන්න ඕන. මොකද්ද? මොකක්ද දුරු වෙන්න ඕන දේ? මසුරුකම. දුන්න දේ අත්හැරලම දෙන්න ඕන. ආයෙක ගැන හොයන්න බෑ. ඇයි දුන්න දේ ආයෙ අල්ලගත්තු බාහිර දුන්න දේ අත්හැරලම දෙන්න. දානයක් දෙන්න. අත්හැරලම දෙන්න. දානයක් Taman දීලා Taman වැඩ ටික ඉවරලා එනකොට Tamanට බත් කටක් නැත්තම් සතුටු වෙන්න. Taman දානේ ඔක්කොම කාලා කට්ටිය සතුටු වෙන්න. අසුරු මට තිබෙන්නේ කියලා. යමක් පූජා කළා සතුටු වෙන්න. ඒක ත්‍යාග සම්පත්.